මේ මොනවද මේ පොල් බේයේ දිලිසෙනවද කියලා නේද ඔයගොල්ලන් කල්පනා කරන්නේ. කටුවෙන්ම ගන්න ඕනේ කියලා ඔයගොල්ලන් කීමට අහලා නැද්ද? ඒ වගේ තමයි අපි මේ පොල් ගෙඩියට කරන්න හදන්නේ. ඒ කියන්නේ අපි මේක අපිට එළියේ නරක වෙවි නොවි තියාගන්නනේ ඕන. ඒ නිසා අපි මේ පොල් ගෙඩියෙන්ම හදපු තෙල් එකකින් තමයි මේක කල් තියාගන්න හදන්නේ. ඒ කියන්නේ අපි බින්දපු පොල් බේ තියෙන්නේ ඒකේ ඔයගොල්ලන්ට එළිය තියාගන්න අපහසුනේ ෆ්‍රිජ් එකක් නැතුව. ඒක ඉක්මනට කහ පාට වෙනව නැත්තම් ඒක පුස් වගේ හැමතිනම පුස් වගේ එනවා. ඒක නිසා ඔයගොල්ලන්ට ක්‍රමයක් තමයි මම ඔයගොල්ලන්ට හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකට පොල් තෙල් බින්දු කීපයක් ඒකට දාගන්න. හොඳට වටේටම වැඩිපුර ඕනේ නැහැ. චුට්ටක් දෙමුත් ඇති. ඒක හොඳට ඒක වටේට හැමතැනම ගේවෙන විදිහට හොඳට ගා ගන්න. ගාලා ඒක ඔයගොල්ලන්ට කිසිම බයක් නැතුව ඒක එළිය තියාගන්න පුළුවන්. මොකද ඒකට පුස් වගේ වැදෙන්නේ නැහැ. ඒක අර තෙලට මුකුත් සත්තුවත් එන්නේ නැහැ. මෙහෙම ගාලා පාවිච්චි කරලා බලන්න ඔයගොල්ලන්ට දිලිසි ගොඩාක් කල් ෆ්‍රෙෂ් පිටින් පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රමයට කැමති නැති කට්ටියට වෙන ටිප් එකක් තමයි ඔයගොල්ලන්ට ගෙනත් තියෙන්නේ. ඒ කියන්නේ ගෙදර තියෙන කහ කුඩු වලින් ඒකට චුට්ටක් ඒකින ගොඩාක් වැඩිපුර ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ ඇඟිලි තුරු වලට චුට්ටක් අරගෙන ස්වල්පයක් අරගෙන ඒක හොඳට ඉහා ගන්න. ඉහගෙන හැම පැත්තම ගේවෙන විදිහට හොඳට අතුල්ලන්න ඕනේ. හොඳට ගා ගන්න. ගාලා ඒක නැත්තම් වහලා එක්ක ඔයගොල්ලන්ට කැමැත්තක් වහලා තියාගන්නත් පුළුවන්. නැත්තම් ඒක එරලා තියාගන්නත් පුළුවන්. මොකද ඒකට විස බීජ යන්නේ. මොකද කහ කුඩු කියන්නේ විස බීජ නාශකයක්. ඒකට සත්තුවත් ඒකට එන්නේ නැහැ. ඒ නිසා බය නැතුව ඔයගොල්ලන්ට එළියේ තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එක නැතුව දැන් ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ යාළුවනේ. ෆ්‍රිජ් එක නැති කට්ටිය යාළුවන්ට තමයි මේක ගෙන තියන්නේ. එහෙනම් මේක හොඳයි නම් මට මේ ක්‍රමේ try කරලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕනේ. මට ඒක ගොඩාක් වටිනවා. එහෙනම් ආයිමත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.